හැමෝටම වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම මේ ඇවිල්ලා ඉන්නේ මංගලගම ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේට. අපේ ගමේ විහාරස්ථානය අම්පාර දිස්ත්‍රික්කයේ මංගලගම කියන ග්‍රාමයේ තමයි මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. මඩකලපු දිස්ත්‍රික්කයේ මායිම්ම තමයි මේ අපේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. එතකොට මේ විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම එතකොට මේ ඓතිහාසික විදිහට මේක වැදගත් ඉන්නේ මොන වගේ කාරණා තුලද කියලා අද මේ පන්සලේ පොඩි හාමුදුරුවොත් එක්ක අපි කතිකාවතක් සංවාදයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් අපි මේ පිළිබඳ මේ විහාරස්ථානයේ අතීත කතා ඊට පස්සේ මේ විහාරස්ථානයේ වටිනාකම් පිළිබඳ අපි අපේ පොඩි හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරමු. හරි එහෙනම් අපේ හාමුදුරුවෝ හරි වැඩ ඉන්නවා. අපි ගිහලා හාමුදුරුවොත් එක්ක කතා කරමු. අද අපේ හාමුදුරුවොත් එක්ක අපි කතා කරන්න ආවේ මේ පන්සල ඉතිහාසය මොන වගේද ඒ සම්බන්ධ කාරණා ටික පොඩ්ඩක් අපේ වීඩියෝ බලන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට මේ ඓතිහාසික පසුබිම, ඒතර මේ පන්සලේ තියෙන විශේෂත්වය මොනවද? ඒ වගේ දේවල් තමයි අපේ ස්වාමීන් වහන්සේත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ආවේ. හොඳයි පුතා අහන්නකො බලන්න එහෙනම් මම දන්න හැටියට ඉතින් මම උත්තර දෙනවා. ඒක තමයි. ඒතර අපේ හාමුදුරුවෝ මේ පන්සල අම්පාර දිස්ත්‍රික්කයේ මංගලගම කියන ග්‍රාමාරයේ තමයි පිටලා තියෙන්නේ. මංගලගම ශ්‍රී ධර්මාරාම විහාරස්ථාන කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. මඩකල දිස්ත්‍රික්කයට මායිම්ම තමයි මේ විහාරස්ථානයේ තියෙන්නේ. ඒතකොට මේ විහාරස්ථානයේ ආරම්භය කොහොමද? ඊට පස්සේ ඓතිහාසික විදිහට මේකේ වැදගත් කෙනෙක් කියලා පොඩි විග්‍රහයක් කරනවා නම් පොඩ්ඩක් කිටින් විස්තර කරන්න වටිනවා. පුතා දැන් මේ පන්සල මේ අම්පාර දිස්ත්‍රික්කයේ නෙමෙයි. මඩකලපු දිස්ත්‍රික්කයේ තමයි පරිපාලනය වෙන පන්සලක්. ඒ කියන්නේ මඩකලපු දිස්ත්‍රික්කයේ චින්කලඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තමයි මංගලගම මේ පරිපාලනමය වශයෙන් වැදගත් වෙන්නේ. එතකොට අපේ හාමුදුරුවෝ දැන් මේක තියෙන්නේ අම්පාර මහෝය මංගලගම අතරනේ. එතකොට මේ ඔක්කොම තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ආසන්නවනේ. එතකොට මේ කොහොමද මඩකලපුට අයිති වෙන්නේ පොඩ්ඩක් ඒක ගැන. මඩකලපුට අයිති වෙන්නේ මෙතන නුවරගල තැන්න මංගලගම සීමාව යනවා මංගලෝය ඔය මංගල වටන්නාරු කියලා. ඊට පස්සේ එහා පැත්තේ යනවා පුලුකුණාව ළඟින් තියෙනවා තව පොඩි දිය කඳුරක්. මේ සීමාවේ සියලු බල ප්‍රදේශය අම්පාර දිස්ත්‍රික්කයට නෙමෙයි මඩකලපුව දිස්ත්‍රික්කයට තමයි අයිති වෙන්නේ. ඒකට අපි හඳුරු මේ ගමත් එක්ක මේ පන්සල ඔක්කොම අයිති මේ මඩකලපුව දිස්ත්‍රික්කයට. ඔය දේශපාලන වශයෙන් ඊළඟට පරිපාලනමය වශයෙන් සියලු අංශවලට පරිපාලනමය කටයුතු කෙරෙන්නේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා. එතකොට අපේ හඳුරු මේ පන්සලේ ආරම්භය මොන වර්ෂයේද සිද්ධ වෙලා තියෙන්නේ? ආරම්භය පුතා මම දන්න හැටියට මේ ගම ආරම්භ වෙනවා 1960 ගණන් වල. ඒ ගමත් ආරම්භ වෙනවත් එක්කම තමයි විහාරස්ථානය ඒ වගේම ගමේ පාසල මේ සියලු ආයතන ආරම්භ වෙන්නේ. විශේෂයෙන් මේ වෙලාව මතක් කරන්න ඕනේ ගමේ ආරම්භක නිර්මාතෘ තමයි ඇකිරි ඉන්දරතන ගෞරවනීය අපේ වර්තමාන විහාරාධිපති ගුරුදේවයන් වහන්සේගේත් ගුරුදේවයන් වහන්සේ. කියන්නේ වර්තමාන විහාරාධිපති අපේ දේගම ඥානරත්න හාමුදුරුවන් වහන්සේගේ ගුරුවරයා තමයි මංගලගම ගමක් ආරම්භ වෙන එකත් එක්කම විහාරස්ථාන ආරම්භ කිරීම සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මේ ප්‍රදේශයේ මුල් පදිංචිකාරයන් තමයි වෙල්ලස්ස බින්තැන්නේ එහෙම නැත්නම් පඩිතලාව ඒ ප්‍රදේශයේ ජනතාව තමයි මේ සුස්කර ප්‍රදේශයට ඇවිල්ලා ජන ජීවිතය ආරම්භ කරන්නේ. 1960 ගණන් වල තමයි මම අහලා තියෙන ඉතිහාසය හැටියට. කියන්නේ අපි අද දීර්ඝ ඉතිහාසයක් 1960 ගණන් වල කියන්නේ. දැන් අවුරුදු දැන් 175කට ආසන්න කාලයක් ඉතිහාසයේ තියෙනවා. ඔව් ඒ වගේ කාලයක් දීලා තියෙනවා. එතකොට අපේ හාමුදුරුවෝ මේ විහාරාධිපති හිමියෝ කවුද මේක ආරම්භ කරන විහාරස්ථානේ? ආරම්භ කරු විහාරාධිපති තමයි 1967 වගේ ආරම්භ වෙන්නේ. ඇකිරියන් කුඹුරේ ඉන්දරතන කියලා නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් බොහොම ප්‍රතාපවත් ඒ වගේම බොහොම ශක්තියකින් ගමට දියුණුව වෙනුවෙන් වැඩ කරපු ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ අකාලේ අපිට අහිමි වෙනවා. අපි දන්න ඉතිහාසය අනුව 1985 නැගිරින් ශාස්ත්‍රවාදීන් මහෝය නගරයට විදුලිය ආරම්භ කරපු රාජ්‍ය උත්සවයේ තියෙනවා නොවැම්බර් මාසයේ 24 වෙනිදා. මේ මහෝය රැස්වීමට ගිහිල්ලා එනකොට තමයි ශාස්ත්‍රවාදීන් මගදීන් උන්වහන්සේගේ වාහනයේ කාර් එකත් එක්කම පැහැරගෙන යන්නේ. එදා ඉඳලා උන්වහන්සේ ගැන කිසිම තොරතුරක් සාක්ෂියක් දේහේවත් මරණය සහතිකයක්වත් ඒ වාහනයටවත් වෙච්ච දෙයක් අද වෙනකන් කිසිම කෙනෙක් දන්නේ නැහැ. කියන්නේ අපේ හඳුරෝ මේ
ඒ හාමුදුරුව අපවත් වෙලා දැන්. ඔව් දැනට අපවත් වෙලා ඇති. මොකද දැන් වර්තමාන වයස ගත්තත් අවුරුදු 80ක් 90ක් වගේ වෙනවා. මේ වෙනකොට කොහොමත් අපවත් වෙලා හෝ අපවත් කරලා ඇති. ඒතර අපේ හාමුදුරුව මේ ඉතිහාසයේ මේ ත්‍රස්තවාදී ලොකුටම බලපලා තියෙන මේ විහාරස්ථානයේට විහාරස්ථානයේට වගේම ගමටත් බලපෑවා. විහාරස්ථානයේට ඉතින් කීප සැරයක් කොටි ඇවිල්ලා වෙඩි තියලා තියෙනවා. ඊළඟට ගමේ පවුල් කීප සැරයක් සමූල ඝාතනය කරා. ඒ අවස්ථාවල ගමේ සියලු දෙනාම ආරක්ෂාවට පැමිණියේ පන්සලට තමයි. ඒ කාලේ පන්සලේ දායක පින්වතුනුත් හිටියා, හාමුදුරුවොත් හිටියා. ඊට පස්සේ ගමේ ආරක්ෂාවට ආව ආරක්ෂක අංශත් තමන්ගේ නවාතැන් පොළ බවට පත් උනේ විහාරස්ථානේ. මං අහලා තියෙන හැටියට වර්තමාන අපේ ගුරුදේවයන් වහන්සේ සඳහන් කරනවා STF විශේෂ කාර්ය බලකාය තමයි මුලින්ම ගමට ආවේ. ගමේ කොටි කැපුවට පස්සේ ඒ කොටි කපලා අවුරුදු මම හිතන්නේ 20 ගාණක් වෙනවා අද වෙන විට. ඒ අවස්ථාවේ STF එක විශේෂ කාර්ය බලකාය මාස 6ක් ගමේ පන්සලේ තමයි හිටියේ. ඊට පස්සේ යුද හමුදාව අවුරුදු 2කමාරක් හිටියා. යාලා ගියාට පස්සේ ගමේ ආරක්ෂාවට. ඊට පස්සේ හමුදාවත් අයින් වුණාට පස්සේ ගමට ස්ථිර ගොඩනැගිල්ලක් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි පන්සල තෝරගෙන පන්සලේ මම හිතන්නේ පොලිස් නිලධාරීන් ලොකුහාඳුර මතක් කරන්නේ 100කට වැඩි පිරිසක් අවුරුදු 12ක් කඳවුණක් බවට පත් වෙලා තිබුණා. ගමේ ආරක්ෂාව වෙනුවෙන්, මහා සංඝරත්නය ආරක්ෂාව වෙනුවෙන් පන්සල කඳවුරක් බවට පත් වෙලා තිබුණ නිසා තමයි අද ගම මේ ආකාරයෙන් තියෙන නිසා ඒ කාලේ ගමේ දියුණුවට, ගමේ ආරක්ෂාවට කටයුතු කරපු නිලධාරීන්ට පින් දෙන්න ඕනේ මේ වෙලාවේ. එතකොට අපේ හාමුදුරුව මේ පන්සලට වැඩි මොන වර්ෂයේ වගේද සිපත් කරනවනේ? පුතා මම නම් මේ පන්සලට වැඩි 2015 වගේ. ඊට පෙර ආතු අපේ ගුරුදේවයන් වහන්සේ තමයි වර්තමාන විහාරාධිපතින් වහන්සේ මේ පන්සල ආරක්ෂා කරගෙන, දායක පින්වතුන් ආරක්ෂා කරගෙන, ගමේ දියුණුවට අවශ්‍ය ස්වේච්ඡා සංවිධාන පිහිටවගෙන, ජයග්‍රහණ වගේ සංවිධාන වලට සම්බන්ධ කරගෙන ඒ යුද්ධ කාලයේ තුල මේ මිනිසුන්ගේ සාපිපාසාව සංසිඳවන්න බොහෝ වැඩ කටයුතු සිදු කරා. වර්තමානයේ උන්වහන්සේ ඒ යුද්ධේ නිසාම කම්බෙර කන් දෙක ආබාධයට ලක් වුණා. අද කන් ඇහෙන්නේ නැති මට්ටමකට ඇවිල්ලා අද බොහොම වයෝවෘද්ධ භාවයට පත් වෙලා තමයි වැඩ ඉන්නේ. එතකොට අපේ හාමුදුරුව මේ පන්සලට වෙලා දැන් අවුරුදු 10ක් 11ක් විතර ආසන්න කාලයක් සිද්ධ වෙනවා. මේ පන්සලත් එක්ක අපේ හාමුදුරුවන්ට මොන වගේ මතකයක්ද තියෙන විශේෂ අවස්ථාවක් මොනවා හරි තියෙනවා සිහිපත් කරන්න? විශේෂ අවස්ථා පුතා ඉතින් එකක් කියලා කියන්න බෑ. ඒ අතරින් මම දන්නවා මට එකක් පුළුවන් නම් අපේ හාමුදුරුව මේ අපි වීඩියෝ බලන් ඉන්න කට්ටිය ඉන්නවා. එක අවස්ථාවක් විතරක් කෙටියෙන් පොඩි අදහසක් ඉදිරිපත් කරනවා වටිනා මේ වෙලාවේ. හොඳයි පුතා. එහෙම එක අවස්ථාවක් මතක් කරනවා නම් ඇත්තටම මේ පන්සල එදා තිබුණ ආකාරයට වඩා අද පරිසරයේ බැලුවොත් යම් මට්ටමක සංවර්ධනමය වශයෙන් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම දායක පින්වතුන් එදාට වඩා අද පන්සලට ලැබියාවක් තියෙනවා වගේම ගමේ දියුණුව වෙන වැඩ කරනවා. ඉතින් විශේෂ අවස්ථාවක විදිහට ගත්තොත් අපි වාර්ෂිකව නොඑක ආකාරයේ පින්කම් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මට මේ වෙලාවේ සඳහන් කරන්න තියෙන්නේ. මොකද අපේ මම ඒ වගේ පින්කම් බොහෝ දේවල් කරනවා. මොකද මේ ඇත්තටම නගරයට ගිහිල්ලා පින්කම් කරන්න තරම් ආර්ථික ශක්තියක් මේ ගම්වල මිනිස්සුන්ට නැහැ. ඊළඟට ළඟම තියෙන බුද්ධිනී ස්ථානය තමයි දීඝවාපී සෑරජාන් වහන්සේ වැඩ ඉන්න ස්ථානය. එතනට උනත් යන්න මේ ගමේ මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් ගැටලු තියෙනවා. මොකද බොහෝ 90%කට වැඩි පිරිසක් අහස් දියෙන් ගොවිතැන් කරලා ජීවත් වෙන අය තමයි ඉන්නේ. ඉතින් මම පින්කම ගැන කියන්නේ ඉස්සලා ගමේ පසුබිම ගැන කියන්නම්. ඒ නිසා මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ වනාලින්ගෙන්, ඒ වගේ හරකුන්ගෙන් ගොවිතැන් පාළු වෙනවා. ඉතින් අහස් දියෙන් කරන ගොවිතැන රෑ දවල් දෙකේම ආරක්ෂා කරගන්න ලොකු වෙහෙසක් මහන්සියක් ගන්නවා. ඒ නිසා ගමේ කේන්ද්‍ර කරගෙන නොඑක ආකාරයේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන ආගමික කටයුතු සිද්ධ කරනවා. ඉතින් මට මතක් වෙනවා විශේෂයෙන් අපේ මැදගම ආනන්දසිරි ස්වාමින් වහන්සේ දැන් අනුරාධපුරේ වැඩ ඉන්න උන්වහන්සේගේ උපදෙස් සහ අවවාද අනුශාසන අනුව අපි බොහෝ පින්කම් සිද්ධ කළා. මට මතක් වුණා එක පින්කමක් අපි හරි සතුටෙන් සිද්ධ කරා. ජීවමාන සම්මා සම්බුදුරජාන් වහන්සේගේ රූපකාය අපි අහලා තියෙන විදිහට රියන් 18ක් උසයි. ඒ කියන්නේ සාමාන්‍ය අඩි 27ක් වගේ උස මහත කෙනෙක් තමයි බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ. බෑ උන්වහන්සේගේ අපේ ශරීරයේ වගේ එතකොට 5-6 ගුණයක් විශාලයි. නිසා අපි දානමාන දෙනකොට
අපි ආහාර ගන්න වේලක වගේ 6 ගුණයක් බුදු පියාණන් වහන්සේට දන් දෙන්න ඕනි කියන පුංචි සිතවිල්ලක් මට ඇති වුණා. ඒ නිසා මේ සිතවිල්ල යථාර්ථයක් බවට පත් කරන්න මං ගමේ අපේ දායක පින්වුතුන් එක්ක එකතු වෙලා ඒ ජීවමාන සෙයියාවෙන් බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ආහාර දානමාන ආහාර පූජා සූදානම් කරලා මහා ලොකු දානයක් සූදානම් කරගත්තා. මම ඒ දානෙට මම එදා සූදානම් කරගත්ත කැවිලි පෙවිලි අන්නාසි ගෙඩි 3-4ක අන්නාසි. කෙසෙල් කැනක කෙසෙල් ගෙඩි. ඊළඟට රොටි 10-15ක්. කැවිලි 10-15ක්. මේ විදිහට හැම දෙයක්ම 15ක් 20ක් සූදානම් කරලා පින්කමක් සිද්ධ කරා මුළු සෑරජාන් වහන්සේ වෙන පූජාව සිද්ධ කරේ. ඉතින් අදටත් මතක් කරනකොට හිතට හරි හයියක් දැනෙනවා. පිරිස සඳහන් කරා මට අපි අපේ හාමුදුරනේ තව දවසක් ඒ පින්කම කරමු කියලා. ඉතින් මං දිගින් දිගට පින්කම ඒකම කරන්න ගියේ නෑ. අලුත් පින්කම් සූදානම් කරමින් මේ මිනිස්සු මේ ගම තුල ඉන්න මිනිස්සුන්ට සසර ගමන සැපවත් කරන්න අවශ්‍ය මාර්ගය පෙන්වලා දෙන එක තමයි මගේ යුතුයකම කියලා මං හැම වෙලාවෙම හිතනවා. එතකොට අපේ හාමුදුරුවෝ මේ පන්සලේ ගොඩක් ලස්සන දේවල් ගොඩක් විචිත්‍රවත් දේවල් අපිට නරඹන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ අතරින් ඔබ වහන්සේ ප්‍රිය කරන මේ ස්ථානයක් සඳහන් කරනවා නම් මට ගොඩක් පුතා මේ ගැටලුව මේ හරි වටිනවා. මොකද අපි කෙනෙක්ට ආදරය කරන්නේ ඒ කෙනාගේ යම් දෙයක් දැකලානේ. විශේෂයෙන් දැන් තරුණ වයසේ ගත්තාම ආදරය කරන එක්ක නහයට, එහෙම නැත්නම් කටහඬට, එහෙම නැත්නම් කොණ්ඩෙට, එහෙම නැත්නම් ඇඳුමට, එහෙම නැත්නම් සමේ පහයට එහෙම ආදරය කරනවා. මගේ රත්තරන් පුතාට කියන්න ඕනේ මම නම් හැබැයි මේ විහාරස්ථානේ මට ප්‍රතික්ෂේප කරන්න කිසිම තැනක් නැහැ. මම වච්චකුටියටත් ආදරේ, මම මේ සෑරජාන් වහන්සේටත් ආදරේ, මම බෝධීන් වහන්සේටත් ආදරේ, විහාර මන්දිරයටත් ආදරේ, පාරටත් ආදරේ. මේ විහාරස්ථානයේ තියෙන මල් වට්ටියක් පවා බිම වැටිලා තියෙනවා නම් ඒක සෝදන අරන් තියන්න ඕනි කියන සිතුවිල්ල තමයි මගේ උදේ දිවා රැ 3 පැයේම ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි පුතා. එතකොට අපේ හාමුදුරුවෝ මේ පන්සල මූලික කරගෙන දහම් පාසලක් ක්‍රියාත්මක වෙනවද? පොඩ්ඩක් ඒ ගැනත් පොඩි අදහසක් ඉදිරිපත් කරනවා නම් වටිනවා මේ. ඔව් පුතා මේ ඇත්තම කිව්වොත් මම මේ විහාරස්ථානයට එනකොට දහම් පාසලේ ගුරුවරු 5 දෙනෙක් හිටියා. ළමයි 34 දෙනෙක් හිටියා. ගුරුවරු 5 දෙනයි ළමයි 34යි. ඔය ඒ වෙනකොට හිටියේ ගුරු සමන්තා ටීචර් හිටියා. ඊට පස්සේ චන්ද්‍රා ලියනගේ ටීචර්, තරංගනී ටීචර් මේ වගේ ගුරුවරු හිටියා. දූ දරුවෝ විදිහට මට මතක දිල්හාරා කියලා දුවෙක් අද විද්‍යාපීඨයේ දුවෙක් වගේ දූ දරුවෝ තමයි හිටියේ. ඒ දූ දරුවන් අතර මගේ හිතට සතුටක් දැනුන සිද්ධියකුත් තියෙනවා. මම ඇවිල්ලා මේ දහම් පාසල ගොඩ ගන්න ඕනේ, පන්සල ගොඩ ගන්න ඕනේ කියන සිතිවිල්ලෙන් ආරම්භ කරලා මම බෝධි පූජාවක් ක්ලේශ කරා. ඊට පස්සේ පළවෙනි දවසේ බෝධි පූජාව තියලා ඊළඟ දවසේ උදේ මේ දහම් පාසල අද පොලිසියට ගිහිල්ලා ඉන්න පුතේ. ඒ පුතා ඒ වෙනකොට ඉස්කෝලේ 6 පන්තියේ. මේ පුතා මට මල් පූජා කරන වෙලාවේ රුපියල් 1000ක කොලයක් ගෙනල්ලා දුන්නා. මම අහුව පුතා මේක කොහෙද තිබුණේ? මේක බොහොමලු වැටලා තිබුණා. එහෙම කියලා ගෙනල්ලා දුන්නා. ඉතින් මට මේක අදටත් අමතක වෙන්නේ නැහැ. මොකද ඒ පුංචි උනාට ඒ දරුවන්ගේ ගතිගුණ හොඳයි කියන එක මං ඉදා තේරුම් ගත්තා. අදේ පුතා පොලිස් නිලධාරියෙක් විදිහට රාජකාරිය ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ දරුවා ඒ දුන්න දෙයින් මම තේරුම් ගත්තා මේ දරුවා අපි හොඳ කරන්න ඕනේ කියලා. අද වෙන විට දහම් පාසලේ දූ දරුවන් 250කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ඉන්නවා. සාමාන්‍යයෙන් දිනපතා පැමිණෙන ප්‍රමාණය බැලුවොත් 180ක් 100කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙනවා. ගුරුවරු දැනට 18 දෙනෙක් වගේ ඉන්නවා. ඊළඟට අපි මේ දහම් පාසල මම සම්බන්ධ වෙනකොට අවසාන ශ්‍රේණි විභාගයේ කාලයකට ලියවිලා තිබුණේ නැහැ. ප්‍රාදේශීය තරගවලට දරුවෝ සහභාගී වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ දේවල් ඇති කරලා අපි අම්පාරේ උහුණ ප්‍රාදේශීය බල මණ්ඩලයේ ස්ථාන 8ක් ගත්තා. දහම් පාසල් 50ක් එක තරග 40 ගාණක් එක තරග කරලා දැන් වර්තමානයේ වෙන අපි අම්පාර දිස්ත්‍රික්කයේ මඩකලපුවට දහම් පාසල් කොටසත් අයින් කරපු නිසා මේ අවුරුද්දේ අපේ දහම් පාසල් ළමයි ප්‍රාදේශීය තරග වලින් ළමයි පළවෙනි ස්ථාන 30 ගාණක් තියෙනවා. ඒ කියන්නේ සමස්ත ලංකා යන්න සුදුසුකම් ලැබපු දරුවෝ 30 ගාණක් ඉන්නවා. ඒතකොට අපේ හාමුදුරුවෝ මේ දහම් පාසල ආරම්භ කරනකොට හාමුදුරුවෝ එනකොට ළමයි 30 ගාණක් හිටපු එක 200 ගාණක් දක්වා වර්ධනයක් දැන් වර්තමානයේ තියෙනවා නේද? තියෙනවා. මම බොහෝ දේවල් දහම් පාසලෙන් කරා.
අපේ සමාජයේ හුඟක් අය කරන දේවල් වලට අමතරව හිතන්න පුළුවන් දේවල් මම සිද්ධ කරා. එක දෙයක් තමයි පුතා අපි දැන් අපේ දෙමව්පියෝ අපිට හරිම ආදරේ දරුවන්ට ආදරේ. ඉතින් දෙමව්පියෝ දරුවන්ට කවල පාසල් ලෙවන්නේ මම දැකලා තියෙනවා සාමාන්‍ය පෙළ ලියන දුවට පුතාට උනත් අම්මා කවල එනවා. හැබැයි අපේ දරුවෝ දෙමව්පියන්ට සලකනවද කියන එක ගැටලුවක්. මම එක දෙයක් මතක් කරන්න මම කරපු දෙයක් පුතා මම දෙමව්පියන්ට යෝජනාවක් කරනවා අම්මලා තාත්තලා දෙන්නම එන්න දහම් පාසලට දමයි ඉන්නේ දෙන්නද තුන්දෙනාද ඒ පිරිසට කෑම දෙමව්පියන්ටත් කෑම අරන් එන්න. එහෙම යෝජනාවක් දීලා පුතා ඊට පස්සේ මම සිද්ධ කරේ දෙමව්පියෝ ආවට පස්සේ ඔක්කොම එළියට අරගෙන දරුවන්ට කිව්වා තමන්ගේ අම්මගේ කකුල් දෙකයි සෝදලා අම්මා තාත්තා දෙන්න ගිහිල්ලා වැඳලා වාඩි කරවන්න කාමරේ. එහෙම නැත්නම් ශාලාවේ. ඒකට හැම ළමයෙක්ගේම දෙමව්පියෝ වාඩි කෙරෙව්වේ දරුවෝ විසින්. පාදෝණය කරලා වාඩි කෙරෙව්වා. ඊට පස්සේ කෙටි දේශනයක් කරලා මම අදහසක් ගෙනාවා අද මෙතෙක්කල් දරුවෝ තමයි කැව්වේ නෑ අම්මලාට. අද ඒක නිසා දරුවෝ පිඟන් සෝදන්නට ඕන, දරුවෝ වාජන වලට කැම බෙදන්නට ඕන, දරුවෝ අනලා අම්මට තාත්තට ඉස්සෙල්ලා කවන්න ඕන. දරුවෝ කන්නේ පස්සේ ඒ විදිහට අම්මලා තාත්තලා සියලු දෙනාටම කණ්ඩ බොණ්ඩ දීලා දරුවන්ට පුරුදු කර අපේ මහත්තයා ඉස්සෙල්ලාම අපේ දරුවෝ එක කියලා කියනවානේ. හැබැයි දරුවෝ බිහි වෙන්නේ දෙමව්පියෝ නිසා. දෙමව්පියෝ තමයි එක දරුවෝ කියන්නේ දෙක. ඒක දරුවන්ට තේරුම් ගන්නට ඕන. ඒ නිසා ඒ දේ මම පුරුදු කරා මම ඔය සිද්ධ කරපු එක දෙයක්. ඊට අමතරව මම රොටි දාන්සලක් දහම් පාසලෙන් ක්‍රියාත්මක කරා. පිටිමිටි 4ක රොටි දුන්නා අවස්ථා 4ක්. ඒක පුරුදු කරේ මම ගමට දන්සල් දීම පුරුදු කරන්න. දැන් හැමෝම හැමතැනම දන්සල් දෙන්න නිසා මං දහම් පාසලේ දන්සල් දෙන්න අවශ්‍ය නැහැ. මොකද ගමේ හැමෝම දන්සල් බත් දන්සල්, මඤ්ඤුක්ක දන්සල්, තලප දන්සල් ගම පුරා ක්‍රියාත්මක වෙනවා. දැන් අද වර්තමානයේ ගැලපෙන ආකාරයට සිද්ධ වෙනවා. එතකොට අපේ හාමුදුරුවෝ අපේ මංගලගම ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ අතීතය ගැන කතා කරා. ඒතකොට ඓතිහාසික පසුබිම් ගැන කතා කරා. මම කැමතියි වර්තමානයේටත් මේ එන්න. එතකොට අපේ හාමුදුරුවෝ මේ මංගලගම කියන ගමයි එතකොට අපේ පන්සලයි මේ පන්සල අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධතාවයක්ද කියනවනම් අපිට ටිකක් වටිනවා. ඒ කියන්නේ මේ ජීවත් වෙන මිනිස්සු ඊපස්සේ පන්සලත් එක්ක මොන වගේ ආකාරයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. කියන පොඩි අදහසක් ඔබ වහන්සේගේ තියෙනවා නම් එකක් දැනගන්න කැමතියි මේ වෙලාවේ. හොඳයි පුතා මේ මම එක දෙයක් සඳහන් කරන්නම්. මට මතක් වෙනවා කොරෝනා කාලේ අපි කවුරුත් අසරණ වෙච්ච හුදකලා වෙච්ච කාලේ මම හිතන්නේ මට ওই පුතත් උදව් කරන්නට ඇති. අපේ ගමේ පුතා ඩිස්පෙන්සරියක් තියෙනවා, ආයුර්වේද රෝහලක් තියෙනවා, ඒ වගේම රජයේ වෛද්‍ය බෙහෙත් දෙන්න තැනකුත් තියෙනවා. ඉතින් මම මගේ පින්පොතේ ලියලා තියෙනවා පුතා. හැබැයි ඒ අවුරුද්දෙන් පස්සේ මම පින්පොත ලියන එකත් නතර කරා. ලියලා තියෙනවා ගමේ මම කොරෝනා වෙනුවෙන් වැඩසටහන් දෙකක් කරා. එක දෙයක් තමයි කොරෝනා හැදුන ගෙදරට මම දානවලට ගියොතින් දාන ගෙදරින් හම්බ වෙන කෑම පාර්සලයක්. එහෙම නැත්නම් කැවිලි පාර්සලයක්. එහෙම නැත්නම් කඩෙන් බයිට් පැකට් එකක් අරගෙන ඔය ගෙවල් 53ටම මම ගිහිල්ලා වැටේ ගේට්ටුවේ එල්ලලා ආවා. සමහර ගෙවල් වලට එළවලු ටිකක්, එහෙම නැත්නම් බත් පාර්සලයක්, එහෙම නැත්නම් සිග්නල් එකක්, දත් බෙහෙත් එකක් හැම ගෙදරකටම ගියා. ඊළඟට මට අද වගේ මතකයි පුතා එක අවස්ථාවක එක ගෙදරකට හමුදාවේ පුතෙක් නිවාඩු වෙලා සිංක් එකක් හයි කරන්න ගිහලා මයංගනේ ආයේ පාරේ ගෙදරක 23 දෙනෙක් පොසිටිව් වුණා. මම අපේ දායක සභාවේ සභාපති සුනිල් බණ්ඩාර මහත්මයා මතක් කරන්න ඕන මට මේ හැම වෙලෙකට මුදා කරනවා. ඒ වගේම සභාපති අපේ මහතුන් අයියා මතක් කරන්න ඕනේ. එදා අපි තුන් දෙනාත් එක්කම තමයි පාංගෙඩි 20ක් අරන් ගියා ඒ ගෙදරට. තක්කාලි ඒ දෙන්න තක්කාලි ගත්තා, පොල් ගත්තා. මම පාංගෙඩි 20ක් අරගෙන අපි ගිහිල්ලා දීලා ආවා. ඔය මං කරපු එක පැත්තක්. මම පින් දෙන්න ඕනේ. ඒ වෙලාවේ ඉස්පිරිතාලේ හිටියේ මේ මහේෂ් කියලා ડોක්ටර් කෙනෙක් මේ මහ ඔය වර්තමානයේ මහවිනේද ඉන්නේ. දැන් රට ගිහිල්ලා මං හිතන්නේ මම ඔය 53 දෙනාටම පුතා අවශ්‍ය ඉංග්‍රීසි බෙහෙත් මං ගෙදරට කෝල් එකක් දීලා අහනවා පවුලේ කී දෙනෙක් ඉන්නවද විස්තර ටික අරගෙන මේවා මං හිතන්නේ මේ වැරදි වැඩ වෙන්නත් පුළුවන්. මොකද ප්‍රසිද්ධ මාධ්‍යයෙන් කියන එකත් වැරදි වෙන්න පුළුවන්. මොකද කෙනෙකුට තව කෙනෙක්ගේ රෝග නිරීක්ෂණයක් නැතුව බෙහෙත් නියම කරන්න බෑ. හැබැයි මං ඒ වෛද්‍යවරුන්ට පින් දෙන්න ඕන. උණ කැසෙන් බිල්සා කිව්වහම මට ඒ ගෙදර කී දෙනා දින්නේ හැම දෙනාටම බෙහෙත් දුන්නා. මං ඒ බෙහෙත් ගිහිල්ලා අර මේ ඉස්සරහා පුටුවක් හරි මොකක් හරි තියලා තියෙනවානේ. ඒකේ බෙහෙත් ටික තියලා කියලා එනවා. ඊළඟට ඒ කාලේ ආයුර්වේදයේ හිටිය ඉන්දීවරී කියලා දැන්
හලාවත පැත්තේ වෛද්‍ය ලොකු ස්පිරිතාලයක වැඩ කරන ආයුර්වේද වෛද්‍ය නෝනා. ඒ නෝනාට කියලා සුවදාරිණී සහ ආයුර්වේද බෙහෙත් ටිකක් මම ওই ගෙවල් 53ටම ගිහින් දුන්නා පුතා. ඔය මම කරපු කොරෝනා වෙනුවෙන් කරපු එක දෙයක්. ඔව් අපේ හඳුරු. ඊළඟට තව දෙයක් කරා පුතා කියන්නට ඕන. මම උදේ 4:00ට අද දැන් 4ට නැගිටලා පිරිත් දාන්නේ. මං එදා 4:00ට නැගිටලා අපේ සිල් පිරිසේ නායකතුමා ජයවර්ධන පීතුමා දැන් මේ ගිහිල්ලා අවුරුද්දක් දෙකක් වෙනවා. ඒ මාම උදේ පාන්දර 4:00 වෙනකොට පන්සලට එනවා. මමත් විහාරට එනවා. ඇවිල්ලා අපේ දෙන්නා මයික් දෙක අතට අරගෙන පිරිත් කියනවා ගමට ඇහෙන්න පිරිත් දැන් කලයක් තියාගෙන. ආයි හවස 5ට පටන් ගත්තාම අපි 7 වෙනකම් පිරිත් කියනවා. ওই විදිහට සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා පිරිත් කියලා ඉරිදා දවසේ අපේ මහතුන් අයට තිබුණා සුදු පාට ඩීමෝ බට්ට ලොරියක්. ඒ ලොරියේ නිල් පාට බැරල් එකක් තියාගෙන අපේ ඒ වෙනකොට හිටියේ පොලිසිය සතරසිංහ මහත්තයා. ඒ මහත්යත් එකතු කරගෙන ස්පීකරේ ලොරියේ බැඳගෙන අර පිරිත් පැන් කලේ බවුසරේට වතුර ටික දාගෙන තවත් වතුර එකතු කරගෙන ගම පුරා රතන සූත්‍රයේ කියා මම පිරිත් පැන් ඉස්සා පුතා ගමේ එකම එක කොරෝනා රෝගියෙක් මැරුණේ නෑ. අදත් මම සතුටු වෙනවා. මගේ හිතට හරි හයියක් ඒව මතක් වෙනකොට. ඒ වගේ දේවල් මම කරපු නිසා ඊළඟ අතීතයේ තිබුණ දේවල් හොඳ දේවල් නිසා ගමයි පන්සලයි කියන්නේ ගහට පොත්තට එහා ගිය බැඳීමක් තියෙන තැනක් කියලා මට හිතෙනවා. මොකද අපි මොන දේ කරත් ගමේ අය අපිට උදව් කරන. දැන් පහුගිය කාලේ දිඨා සුලිකුණාටු ඇති වුණා. මේ වෙලාවේ මේ රට පුරාම ආධාර බඩු එකතු කරා. ඊට පස්සේ බොහෝ දෙනා සඳහන් කරා ආධාර බඩුගේ බෙදන්න ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය ඕනේ, ග්‍රාම සේවක අවසරය ඕනේ. මෙහෙම යෝජනා ආව නිසා මම අසරණ වුණා. මං කල්පනා කරා අලුත් පැත්තක් අපිට තියෙනවද කියලා. පුතා අපේ සිල් පිරිසත් එක්ක දායක සභාවේ සභාපතිතුමත් එක්ක ගුරුදේවයන් වහන්සේ මේ සියලු දේ පිටුපස ඉන්නවා. උන්වහන්සේගේ උපදෙස් අනුව මම ක්‍රියාත්මක කරා. අපි රැට දැන් ජීවත් වෙන අයටනේ කෑම බීම දෙන්නේ. මැරිච්ච අයට කිසිම සංග්‍රහයක් අපි කාගෙන්වත් නැහැනේ. ඔය රටේ හැමතැනම කෙරුණේ මම කරාට පස්සේ. පුතාට කියන්නේ කොරෝනා ඔය දිත්තා කුණාටුවේ වතුර බැහැලා යන්න ඉස්සරම මම මේ ධර්ම සභා මණ්ඩපයක් වත්තුලා අපේ සාන් පුතාලා ඇතුළු දරුවෝ මට ධර්මාසනේ ලස්සනට සකස් කරලා දුන්නා. ඉතින් ඒ කරලා අපේ රාත්‍රී ධර්ම දේශනාවක් සිදු කරා. අපේ අම්මලා තාත්තලා බණ අහන්න ආපු අයට කෑම බිස්කට් දුන්නා. ඊළඟට පසුදා උදෑසන දානි පූජා කරා. පුතා දවල් කාලේ මහා සංඝසතු දාන පූජාවක් සිදු කළා. දිඨා කුණාටුවෙන් මියගිය මහා පොළවේ තමන්ගේ ගෙදරත් එක්කම වැළලෙච්ච දෙමව්පියන්ට දරුවන්ට තරුණයින්ට මියගේ සත්තුන්ට පින් දෙන්න මුලින්ම පින්කමක් කරේ මම කියලා අදටත් මට සතුටු වෙන්න පුළුවන්. මගේ හිතේ ඔයා තැම්පත් වෙනකොට මහා හයියක් හිතට දැනෙනවා. ඒක මං හිතන්නේ පුතා සංසාරේ පින වෙන්න ඇති. මං අහස දිහා බලලා අනේ දැන් වහින්න එපා කියලා කිව්වොත් වැස්ස නතර වෙන ගතියක් මම දැකලා තියෙනවා පුතා. ඒක අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වා මනේ මගේ දුවගේ ශරීරේ බ්ලොක් 5ක් තියෙනවා ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්න කියලා. පුතාට කියන්නේ මම ගිහිල්ලා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා කියා හිටලා ආශිර්වාද ගත්තා ලබා දුන්නා. අදටත් ඒ අම්මා ඒ යවපුලේ සියල්ලේ සාම්පල සියල්ල නෝමල් කියලා පහම නෝමල් වෙලා ආවිල්ලා ඉන්නවා. අදටත් හොඳට ඉන්නවා. හැබැයි අම්මා මිය ගිහිල්ලා ඒ දුව අදටත් ඉන්නවා. මට හරි සතුටු ඒ වාගේ ශක්තියක් සංසාරේ පිනහා මේ කරන දේවල් නිසා තියෙනවා ඇති. මේ පින් බලයත් මම ආශිර්වාද කරනවා අපිට උදේ දවල් කාලේ දන් දෙන දායකයන්ටත් මහාන කරපු ගුරුදේවයන් වහන්සේටත් මේ ලෝකෙ මං ජනිත කරපු පියතුමාටත් මව්තුමියටත් මම ආශිර්වාද කරනවා. මං ගොඩ නගා ගත්තා නම් යම් දෙයක් ඒ දේ තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට අපේ හාමුදුරුවෝ මේ අන්තිම විදිහට මම කැමති අහන්න මේ විහාරස්ථානයේ මොන වගේ අඩුපාඩුද තියෙන මේ වෙනකොට? පුතා මේ අඩුපාඩුවක් විදිහට සඳහන් කරනවා නම් ඇත්තටම අපිට තවම විහාරස්ථානයේ වට 4 වට මායිමේ වැටක් මුකුත් මෙහෙම නැහැ. ඊළඟට අකර 10ක විතර භූමි පරිසරයක් තියෙන නිසා ඒක අපහසුයි. හැබැයි ඊට වඩා මම කැමති උදව්වක් කරන්න පුළුවන් පින්වත් කෙනෙක් ඉන්නවා නම් දැනට මේ වැහි දවස්වලවත් අපිට
පෑන් ටිකක් උණු කරගන්න දානශාලාවක් එහෙම නැත්නම් මුළු තැන්ගයක් පන්සලේ නැහැ. ඔව් අපේ හඳුනන. තිබුණ මුළු තැන්ගේ අර උළු සෙවිල් කරලා කරු දාලා තිබුණේ ඒකේ පෙරෙල්ලා ගියා. ඊට පස්සේ ඒක වර්තමානයේ නඩත්තු කරගන්නත් කවුරුත් නැති වුණා. ඒ නිසා මම කැමැති ඒ වගේ කණු ටිකක් දාලා කොන්ක්‍රීට් කණු ටිකක් දාලා හරි සීට් ටිකක් දාලා වතුර ටිකක් උණු කරගන්න තැනක් තියෙනවා නම් මම හිතන්නේ පන්සල තියෙන තාත්කල් ගිලම්පස ටිකක් ඒ දරලිපේ උණු කරගන්න තාත්කල් විතරක් නෙමෙයි බුද්ධ ශාසනයේ තියෙන තාත්කල් කුසල් සිද්ධ වෙන පින්කමක් වෙයි කියලා මම ආශිර්වාද කරනවා. එතකොට අපේ හාමුදුරුව අන්තිම වශයෙන් මේ අපේ හාමුදුරුවන්ට මොන වගේ පණිවිඩයක්ද මේ ගම්වාසීන්ට මේ සමාජය වෙනුවෙන් දෙන්න තියෙන්නේ? කෙටි අනුශාසනාවක් විදිහට ඒක අපි බලාපොරොත්තු වෙන වහන්සේගෙන්. හොඳයි පුතා, මේ විහාරස්ථානයේ විදිහට විහාරස්ථානයේ දොර ඇරලා තියෙන්නේ 4 පේරුවේ දායකයින්ට. එතකොට මේ පන්සලට එන්නට ඕන උදව් කරන උපකාර කරන දාන දෙන අය විතරක් නෙමෙයි. දාන නොදෙන ඒ වගේම තමන්ගේ ජීවිතේ වැරදුන අය එහෙම නැත්නම් ජීවිතේ අයාලේ ගිය අය ජීවිතේ මං වැරදිච්ච අයට වුණත් මේ පන්සලේ දොර ඇරලා තියෙනවා. අපි බුදුරජාන් වහන්සේ දේශනා කරේ පිටුකා ගුණධර්ම කියන අය නෙවෙයි අපි ළඟ ඉන්න ඕනේ අගුණ තියෙන අය. මොකද දැන් අපි හැම වෙලාවෙම කියනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයම තෝරගත්තොත් උට අසත්පුරුෂයින්ට කවුරුත් නැති වෙනවා. හැබැයි අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන අතර අසත්පුරුෂයින්ට කල්යාණ මිත්‍රත්වයට ළඟා වෙන්න අපි ශක්තියක් වෙන්න ඕනේ. නිසා මම කියන්නේ මට පුළුවන් ආකාරයට මම ඔබට උදව් කරන්නම්. ඔබට අවශ්‍ය උපදේශයක් දෙන්නම්. ඔබේ ජීවිතේ වැරදිලා නැහැ. මොකද සංසාරේ ඔබ මිනිසෙක් වෙලා ඉපදෙන්නේ මහා පිනක කොටසක්. ඒ නිසා ඒ පින වැඩි කරගන්න යම් යාළුවෝ නිසා හිත මිත්‍රෝ නිසා මඟ වැරදුනා නම් ඒවා සකස් කරගෙන ජීවිතය අලුත් කරගන්න කියලා මම ආශිර්වාද කරනවා. හරි. එහෙනම් අපේ හාමුදුරුවෝ මේ අපිත් එක්ක මේ වීඩියෝ එකට සම්බන්ධ වුණාට ඔබ වහන්සේට බොහොම පිං. හොඳයි පුතා, මේ වෙලාවේ මේ සියලු දේවල් මට ලැබෙන්නේ ගුරු දේවයන් වහන්සේ නිසා. මම මේක කියන්නට ඕන. උසස් පෙළක් ලියලා තමයි මම පැවිදි භාවයට පත් වෙන්නේ. පුතත් දන්නේ නැතුව ඇති. හැබැයි අම්මා ඇවිල්ලා අහනකොටම ගුරු දේවයන් වහන්සේ පැවිදි කරා මාව. මට අදට පැවිදි ජීවිතේට වසර 25කට වැඩි. ඒ ජීවිතේ මට ලැබුණේ ගුරු දේවයන් වහන්සේ නිසා. මම নমස්කාර පුරට උන්වහන්සේට මගේ ශරීරයේ කොටසක් දෙන්න ඕනේ නම් ඒකත් දෙන්න ඕනි වෙලාවක සැදී පැහැදී ඉන්නවා කියන එක මුළු විශ්වයට මම හඬ නගලා කියනවා. නිසා ගුරු දේවයන් වහන්සේ চিරාත් කාලයක් එහෙන් ජීවත් වේවා කියලා මම ආශිර්වාද කරනවා. අපේ හාමුදුරුවෝ එහෙනම් තිරුවන් සරණයි පුතා, තිරුවන් සරණයි. සංසාරයෙන් නිදහස් වෙන්නටත් සමාජයේ යහපත් තැනකට ගෙනියන්නටත් ඔබතුමන්ලා ගන්න මේ මෙහෙය ඔබේ ජීවිතයේ ආලෝකමත් වීමට හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. තිරුවන් සරණයි.